එකමත් එක කාලෙක නිල් පාට වතුර පිරුණු ලස්සන පොකුණක් තිබුණා. ඒ විලේ ඉබ්බෙකුයි කොක්කු දෙන්නෙකුයි ජීවත් වුණා. ටික කාලෙකට පස්සේ ඒ පොකුණට නියඟයක් ආවා. විලේ හිටිය මාළු වතුර නැතිව මැරලා ගියා. ඒ විලේ ඉතුරු වුණේ ඉබ්බා විතරයි. අනේ ඉබියාළුවේ අපි මේ විලෙන් වෙන විලකට යමුද? මම කොහමද යන්නේ? ඔයාලට වගේ මට පියාටු නෑනේ. ඔයා වෙන විලකට අරන් යන්න. එතකොට කොහොමද ඔයාලා මාව අරගෙන යන්නේ? අපි ඔයාව කෝඩුවක එල්ලගෙන අරන් යන්නම්. හැබැයි ඔයා බැරි වෙලාවත් කට අරින්න එපා. මම ඔයාලා කියන විදිහට ඉන්නම්. එහෙනම් මම දිග කෝඩුවක් හොයාගෙන එන්නම්. කොක්කු දෙන්නා ඉබ්බවත් කෝටුවක එල්ලගෙන වෙන පොකුණකට යනවා. යන අතරමඟදී මෙයාලට පිට්ටනියක සෙල්ලම් කරන ළමයි කණ්ඩායමක් හමු වෙනවා. අහසින් යන ඉබ්බා දකින ළමයි ඉබ්බට විහිළු කරනවා. ඒ විහිළු කරන ළමයින්ට බනින්න මේ ඉබ්බා කට ඇරියා. අන්න ඉබ්බේ කහසේ යනවා. අන්න ඉබ්බේ කහසේ යනවා. කවුද මට හූ කියන්නේ? කෝටුව අතහැරපු නිසා ඉබ්බා වැටිලා මැරුණා. මේ ඉබ්බාගේ මෝඩකම. ඉබ්බා වගේ මෝඩ වෙන්නේ නැතිව තැනට සුදුසු නුවණ පාවිච්චි කරමු.